ඔය සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගියෙක් හෝ මල්ලියෙක් නම් මේ වීඩියෝ එක ඔයාටයි. ඉතින් ගොඩක් අය කියලා තිබ්බ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2025 6 වෙනි මාසේ 21 එනවා කියලා. නමුත් රජය ඒක ප්‍රතික්ෂේප කරමින් නිවේදනය නිකුත් කරලා තියෙනවා. අපි බලමු මේ නිවේදනය මොකක්ද කියන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ වැදගත් වීඩියෝස් මිස් නොවී බලන්න නම් ඔයා මගේ channel එක චූටි වෙලාවක් කරන් subscribe කරන්න. ඒ වගේම notification bell button එකත් ඕල් දාගන්න. ඉතින් මේ නිවේදනය රජය නිකුත් කරලා තියෙන්නේ 2025 ජූනි 21. ඔයාලට බලා ගන්න පුළුවන් මේ නිවුස් එකේ වට වාර්තා වෙලා තියෙන්නේ රාත්‍රී 11:48ට. ඉතින් අපි බලමු මොකද්ද මේ නිවුස් එක කියලා. 2024 2025 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවට සමාජ මාධ්‍යවල පැතිර යන වාර්තා ප්‍රතික්ෂේප කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ 2025 6:21 රාත්‍රියේ නිකුත් කරනවා කියන එක බොරු කියලා අධ්‍යාපන අමාත්‍යාංශය පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම අපි බලමු මේ නිවුස් එකේ තවත් මොනවද කියලා තියෙන්නේ කියලා. නිවේදනය නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද ඒ කියන්නේ 21 නිකුත් නොකරන බව තහවුරු කළ අතර අසත්‍ය ප්‍රකාශයක් වලට රැවටෙන්න එපා කියලාත් මෙයාලා කියලා තියෙනවා. ඒ වගේම මෙහෙමත් කියලා තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව හෝ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිල නිවේදන මත පමණක් විශ්වාසය තබන ලෙසත් සමාජ මාධ්‍ය වේදිකාවල සත්‍යාපනය නොකළ තොරතුරු බෙදා ගැනීමෙන් වළකින ලෙසත් නිලධාරීන් මහජනතාවගෙන් ඉල්ලලා සිටිනවා. ඒ වගේම 2024 2025 සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ මුලදී පවත්වන ලද අතර නිල ප්‍රතිඵල නිකුත් කරන දිනය නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරේ. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ කිසිම වෙලාවක තවම නිල ප්‍රතිඵල නිකුත් කරන දිනයක් ප්‍රකාශ කරලා නැහැ. හැබැයි සමාජ මාධ්‍යවල අර දිනේ මේ දිනේ කියලා යනවා. ඒව විශ්වාස කරන්න එපා කියලා තමයි මේ නිවුස් එකෙන් කියන්නේ. ඒ හින්දා කිසිම දෙයකට ඔයාලා රැවටෙන්න එපා. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම මොනවාන් හෝ නිවේදනයක් නිකුත් කරපු ගමන්ම මම මේ channel එකෙන් ගේනවා. එහෙනම් channel එක subscribe කරන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.